අයියා ස්ටාර්ට් වෙන්නේ නැද්ද? බැටරිය මොකක් හරි අවුලක් තියෙනවා. අයියා පන්ති යන්න පරක් වෙනවා. පොඩ්ඩක් ඉන්න. ආමෝ ගෙදර තමයි ඉන්නේ. මුගෙන් ඉල්ලගන්න පුළුවන් බයික් එක. කියවා මචං උඹේ බයික් එක පොඩ්ඩක් ඕනේ. මල්ලිව ක්ලාස් ගිහින් දාන්න. අඩේ මචං මුකුත් හිතන්න එපා. මට දෙන්න බෑ බා. මටත් වැඩ තියෙනවා. මචං ඒකට ගමක් නෑ. මම මොකක් හරි කරගන්න. මුන්ට වෙන වැඩන්නේ. මොකෝ උනේ අයියා? එයාගේ බයික් එකෙත් කැඩිලලු මල්ලි. මට එයා කියපු හැම දෙයක්ම ඇහුණා අයියා. මචං පොඩි අදිසියක් මගේ බයික කැල්ල තියෙන්නේ. උඹේ බයික පොට්ටකට දෙනවාද? උඹේ බයික් එක පොඩ්ඩක් ඕනේ. මල්ලිව ක්ලාස් ගිහින් දාන්න. අඩේ මචං මුකුත් හිතන්න එපා. මට දෙන්න බෑ බා. මටත් වැඩ තියෙනවා. බයික් ඉස්සරහා තියෙන්නේ. අරන් ඵලයක්. තැන්ක් යූ මචං. අයියා එයාට බයික් එක දුන්නේ. ඇයි බං? අපි ආදිසියට බයික් එක ඉල්ලපුවාම තියාගෙන නෑ කිව්වා නේද? ඉතින් ඇයි ඔයා දුන්නේ? එයා කරපු දේම අපිත් කරනව නම් එයාගේ අපේ කිසි වෙනසක් නෑනේ. එයා මට කරපු විදිහට මාත් කරා නම් අපි දෙන්න අතර පොඩි හරි වෛරයක් ඇති වෙනවා. අපි යාලට සමාව දුන්නා නම් ඇති මල්ලි. එතකොට යාළම තේරුම් ගන්නවා යාලා කරපු දේ වැරදි කියලා. කියපන්. මචං මට සමාවයක්. එදා බයික් එක මන් තියාගෙනම උඹට මන් දුන්නේ නෑ. සෝරි මචං. හරි මචං. උඹ පරිස්සමින් ගිහින් වරෙන්කෝ.